බ්‍රීඩින් ප්‍රොසෙස් එකේදී පිරිමි ගුරාමියා විශේෂ ඇසිරීමක් තමයි පෙන්වන්න කරන්නේ. මෙයා කටින්ම බබල් නෙට් එකක් හදනවා ජලය මතු පිට. ඊට පස්සේ මෙයාගේ ගෑනු සතා බිත්තර රිලීස් කරාට පස්සේ ඒ බිත්තර මෙයා කටින් අරන් ගිහිල්ලා ඒ බබල් නෙට් එක තුල මෙයා තැම්පත් කරනවා. ඊට පස්සේ දවස් 2ක් 3ක් යනකම් මෙයා මේ බබල් නෙට් එක ආරක්ෂා කරනවා. දවස් 2ක් 3ක් ගියාට පස්සේ මේ බබල් නෙට් එකෙන් පැටව බිහි වෙනවා අර තැම්පත් කරව බිත්තර වල. එහෙම තමයි මෙයාගේ බ්‍රීඩින් ප්‍රොසෙස් එක සිද්ධ වෙන්නේ. ගුරාමී වැඩි වශයෙන් ආහාරයට ගන්න මෙයාලා ගංගාවල ජීවත් වෙනවා නම් මෙයාලා ඇල්ගී ආහාරයට ගන්නවා ප්ලාන්ට්ස්. එතකොට පොඩි කෘමි සතුන් ආහාරයට ගන්නවා. එතකොට ඇක්වේරියම් වලදී මෙයාට ෆ්ලේක්ස්, පැලට්ස් ආහාරයට දෙන්න පුළුවන්. මම හිතනවා ඔයාලා ගුරාමී මත්ස්‍ය ගැන දැනන් හිටියට වඩා වැඩි දෙයක් දැනගත්තා කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම මාගේ මාළු හදන යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න.